friends, welcome to the Kite Technique YouTube channel. හරි friends, ඉතින් අද මම ඔයාලට කියලා දෙන්නේ කොහොමද ඔයාගේ phone එකේ තියෙන ඕන map එකක් hide කරන්න කියලා. ඉතින් friends, එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. හරි friends, ඉතින් ඔයාලා මුලින්ම ඔයාලගේ Play Store කියන app එක download කරන්න දෙන්නේ නේ. app එක open කරගන්න ඕන. හරිද? මේ app එක open කරලා මෙතනින් search bar එකට ගිහිල්ලා මෙතනින් search කරගන්න ඕනේ app hide කියලා. හරිද? මේ විදිහට app hide calculator කියලා මෙතනින් search කරගන්න ඕනේ. හරිද? ඊට පස්සේ ඔයාලට මේ විදිහට එක app ගොඩක් එනවා. මෙතනින් ඔයාලා මේ යටම තියෙනව නේද? මේ විදිහට calculator hide app photo කියලා. අන්න ඒක උඩ touch කරලා ඒක මෙන්න මේ විදිහට install කරගන්න ඕනේ. හරිද? මම දැන් මේක මේ විදිහට install කරගන්නවා. මම දැන් මෙතන data off කරගන්නවා. හරි friends, ඉතින් ඔයාලා මේක open කියන එක එකසරට touch කරගන්න ඕනේ. හරිද? නින් type කරගන්නවා password එකක්. ඊට පස්සේ මේක දෙනවා. හරිද? ඊට පස්සේ ආයෙත් password එක confirm කරන්න දෙනවා. මම දැන් ඒකත් එකසරට click කරගන්නවා. හරි friends, මම මෙතනින් සමාන කිරීම දෙනවා. ඊට පස්සේ ඔයාලට select question එකක් දෙන්න පුළුවන්. හරිද? මේක ඕන නම් ඔයාලා දෙන්නත් පුළුවන්, skip කරන්නත් පුළුවන්. මම දැන් මෙතන skip කියන එක touch කරනවා. ඊට පස්සේ ඔයාලට පේනවා මේ විදිහට tab ටිකක් තියෙනවා. හරිද? protect your data, hide your sensitive photos, videos and other data with the internet කියලා. හරිද? මේකත් අපි කරමු. ඊට පස්සේ enhance app security, enhance your security by using the calculator, log the secure any application කියලා හරි තියෙනවා. හරිද? මේ කියන්නේ මෙයාලා app එකේ security එක ගැන උපරිම වග කියනවා කියලා. ඊට පස්සේ hide away your apps කියලා තියෙනවා. අන්තිමේට තියෙනවා secure data backup කියලා. හරිද? මෙතනින් ඔයාලට get started කියන එක එකසරට touch කරලා මෙතන මේ ඊතලයේ වගේ ක්ලික් කරන්න ඕනේ. හරිද? ඊට පස්සේ ඔයාලට දැන් පේනවා ඇති කිසිම app එකක්වත් ෆොටෝ එකක්වත් hide වෙලා නැහැ. මම දැන් මෙතනින් hide apps කියන එක දෙනවා. හරිද? ඊට පස්සේ මේක hide apps කියන එක touch කරනවා. ඔයාලට පේනවා කිසිම ෆොටෝ එකක් මෙතන add වෙලා නැහැ. හරිද? මම දැන් මේ විදිහට මට hide කරගන්න ඕන app එක මම මෙතන free file select කරලා මෙතනින් hide කියන එක දෙනවා. හරිද? ඊට පස්සේ මේ විදිහට enable මේ විදිහට hide කරලා මෙතනින් hide කියන එක දෙනවා. හරි? ඊට පස්සේ මෙතන enable launcher කියන එකක් දෙනවා. හරි friends, ඊට පස්සේ මේ විදිහට සේ ඔයාලට දැන් ඕන නම් මෙහෙමනේ තියෙන්නේ. ඔයාලා back වෙලා ඔයාලා දැන් මෙතනින් calculator app එක අපි download කරගත්ත calculator app එක මේ select කරගෙන ඔයාලා කලින් ගෙවුනේ password එක. මම දැන් මේ password එක මෙතනින් ගහලා සමාන කිරීම දෙනවා. හරිද? secure your file කියලා එකක් එනවා. ඊට පස්සේ මෙතනින් මේ විදිහට back වුණාම අපිට පේනවා අපි hide කරලා තියෙන app ටික. මම දැන් මෙතන refresh කරනවා.